මිනිසුන්ගේ සිත් දුකට වගේම කම්පනයට පත් කරන අවාසනාවන්ත පුවතක් වැල්ලවාය හඳපානාගලකත් හත ගම්මානයෙන් වාර්තා වෙනවා. ඒ තමන්ගේ අම්මයි අප්පච්චි ගැන අප්‍රමාණ ආදරයකින් කටයුතු කළ 23 හැවිරිදි චමුදී මල්සා දියණියගේ ජීවිතය හැර යාම සම්බන්ධව ඊයේ සවස් කාලයේ ප්‍රදේශයට මහා වැසි ඇද හැලෙන්නට ආසන්න මොහොතක චමුදී ටෙක් එකේ කෝස් එක නිමා වී නිවසට පැමිණියා පමණි. තමන්ගේ ජීවිතය වෙනුවෙන් හේනේ දුක් විඳින අම්මා සහ අප්පච්චි මේ වැස්සට තෙමේ යන බියෙන් ඇය වහම කුඩ දෙකක් රැගෙන හේනට දිව ගියා. අම්මේ අප්පච්චි තෙමෙන්න එපා. අපි ඉක්මනට ගෙදර යමු යයි පවසමින් ඇය ඔවුන් කැටුව නිවස බලා එන්න පිටත් වුණා. ඇය කවදාකවත් හිතන්නේ නැතුව ඇති මෙවැනි අවාසනාවන්ත ඉර නමකට මූණ දෙන්න සිද්ධ වෙයි කියලා. අම්මා සහ අප්පච්චි මැදින් ගමන් කළ චමුදියට එල්ල වූ දරුණු අකුණු සැරයකින් ඇය එම ස්ථානයේදීම මෙලව හැර ගියා. දෙමව්පියන් ඉදිරි පිටතිම තමයි මේ සිදුවීම වුණේ. තමන් පනටත් වඩා ආදරය කරපු දියණිය තමන් ඉස්සරහාම මෙලව හැර යනකොට මොන අම්මටද මොන තාත්තටද මේක දරා ගන්න පුළුවන්? නිවන් සුව ලැබේවා සොයරියා.